මොකද මේ කාබනික රසායනය කියලා කියන්නේ? කාබනික රසායනයට අර පොදුවේ එහෙම නැත්නම් ඕගොල්ලෝ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන වචනේ මොකද්ද? ඕගනික් නේ. ඕගනික් කියන ගැම්මට කියන්නේ හරිද? ඔය ඕගනික් කියන එක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඕගනික් කෙමිස්ට්‍රි කියන එකනේ නේ. කාබනික රසායනය ඕගනික් කෙමිස්ට්‍රි. කොහොමද පාවිච්චි වෙන්නේ? එතකොට දැන් නේ අර බස් එකේ එහෙම යන ගමන් එතකොට දැන් ඔය මේ ආර්ට් කරන ළමයි යනවා, කොමර්ස් කරන ළමයි යනවා හරිද? ඒතර උන්ට ඇහෙන්න කියන්න පුළුවන් මොකද්ද? ඒ කියන්නේ මෙලෝ හත්තිය ලව්වක් දන්නේ නැහැ මේ ඕගනික් ගැන. ඒ කියන්නේ ඕගනික් පන්තියේ කරාට මෙලෝ දෙයක් තේරුනේ නැහැ. නමුත් අර උන්ව බය කරන්න කියන්න පුළුවන් දැන් අපිට ඕගනික් කෙමිස්ට්‍රි තමයි කරන්නේ. අපිට ඉනෝගනික් කෙමිස්ට්‍රි තමයි කරන්නේ. හරිද? මෙලෝ හත්තිය ලව්වක් බෑ ඒ උනාට. හරි. හරි. කවන්නේ. කොහොමද දැන් අපි මේක කතා කරොත් එහෙම. එතකොට කාබනික රසායනය කියන එකේ තියෙන අර්ථ දැක්වීම. හරිද? කාබනික රසායනය කියන එකේ පොඩි අර්ථ දැක්වීමක් තියෙනවා. මොකක්ද අර්ථ දැක්වීම? කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග. නෑ මෙහෙම හිතන්නකෝ. ඒ කියන්නේ දැන් මේක නිකන් ඕගොල්ලෝගේ ආච්චි වගේ හරි. මේ ආච්චි තමයි මොකද්ද? මෙන්න මේ කට්ටිය. මොකද්ද? කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයක් තියෙනවා. ඒක නිකන් ඕගොල්ලෝගේ ආච්චි වගේ කියලා හිතන්නකෝ හරි. එතකොට දැන් නේ ආච්චිගෙන් ඉන්නවා නේ නැන්දා. හරිද? ආච්චිගේ පරම්පරාවෙන් පස්සේ පරම්පරාව වෙන නැන්දා. ඊට පස්සේ ඉන්නවා කවුද? පුංචි අම්මා නේ. පුංචි අම්මා. හරිද? ඊට පස්සේ නේ එක ඉන්නේ ලොකු තාත්තා නම්ම නම් මොනවා හරි එහෙම සෙට් එකක ඉන්නවනේ. හරිද? කොහොමම ඉන්නවනේ. ඒ වගේ මේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග කියන එක තමයි මුදුනේ ඉන්නේ. හරිද? උන් තමයි මුදුනේ ඉන්නේ. උන්ගෙන් පැවතගෙන එන සෙට් එකක් ඉන්න හරියට නිකන් ඔයගොල්ලෝගේ නැන්ද පැවතගෙන යනවා වගේ. එහෙම නැත්නම් ඔයාගේ මාමා පැවතගෙන යනවා වගේ. පුංචි අම්මා පැවතගෙන යනවා වගේ. මේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග වලින් පැවතගෙන එන සංයෝග සෙට් එකක් ඉන්නවා. හරිද? ඒවල මම දැන් නම් වශයෙන් කියන්නේ නැහැ. මම අන්තිමට කියනවා මොනවද නම් කියලා. ඒක දැනට අපිට වැඩක් නැහැ. එතකොට ඔහොමම නේ නැන්ද පුංචි අම්මා වගේ දැන් මෙතන සංයෝග තව සෙට් එකක් ඉන්නවා. හරිද? ඒතර මේවා අර කාබන් හයිඩ්‍රජන් අඩංගු සංයෝග වලින් පැවතගෙන එන ඒවානේ. හරිද? එතකොට මේවලට අපි කියනවා මොනවාද? මෙයාගේ ව්‍යුත්පන්න කියලා. ඒ කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග වල ව්‍යුත්පන්න තමයි මේ තියෙන්නේ. උගෙන් පැවතගෙන එන ඒවා. හරි. හරියට නිකන් දැන් ඔයාගේ ආච්චිගෙන් පැවතගෙන එන සෙට් එකට අපිට ඕන නම් කියන්න පුළුවන්. හරිද? දැන් මේකේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග වල ව්‍යුත්පන්න කියනවා වගේ මෙයාට කියන්න පුළුවන් ආච්චිගේ ව්‍යුත්පන්න කියලා. හරිද? ඒක නන්ද කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. හරිද? පුංචි අම්මා කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. හරිද? පොඩි මාමා කියන්නේ ආච්චිගේ ව්‍යුත්පන්නය. ඒ වගේ. හරි. අනේ දැන් මොකද කියන්නේ? කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග හා ඒවායේ ව්‍යුත්පන්න. හා ඒවායේ ව්‍යුත්පන්න. ඒවායේ ව්‍යුත්පන්න. හරිද? ඔන්න ඔය දෙගොල්ලෝ ඉන්නවනේ. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එකයි මේ සෙට් එකයි. මුයි මේ සෙට් එකයි. හරිද? අනේ ඒවල තියෙනවනේ මොනවාද? මේ තුන්වෙනි පොයින්ට් එක හොඳේ. භෞතික ගුණ. මේ කියන සංයෝග වල තියෙන භෞතික ගුණ කියලා જાතිය. හා රසායනික ගුණ. භෞතික ගුණ හා රසායනික ගුණ. මොනවාද මචං මේ භෞතික ගුණ කියලා කියන්නේ? භෞතික ගුණ කියලා කියන්නේ මචං දැන් තාපාංකය කියලා කියන්නේ මොකක් හරි සංයෝගයක තාපාංකය කියලා කියන්නේ උගේ භෞතික ගුණය. හරිද? තාපාංකේ ද්‍රවාංකයනේ. ඒ වෙවිල භෞතික ගුණ. පැහැදිලි. තව ඒ කියන්නේ ඕගනික් වලට අදාළ ඒවා විතරයි කියන්නේ. අපි කතා කරන්නේ ඕගනික් වල භෞතික ගුණ විදිහට තාපාංකය කියන එකයි. අනිත් ප්‍රධාන එක විදිහට කතා කරන්නේ ජල ද්‍රාවීතාවය. ඒ කියන්නේ මොකක් හරි සංයෝගයේ ජලයේ දිය වෙනවද කියන එක. හරිද? ජල ද්‍රාවීතාවය. කියන දෙක. හරි. රසායනික ගුණ කියන්නේ මොනවද? රසායනික ගුණ කියන්නේ මචං ප්‍රතික්‍රියා. හරිද? ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් ඒ සමීකරණ විදිහට ලියන්න පුළුවන්. හරිද? ප්‍රතික්‍රියා. මොකද ඕගනික් කෙමිස්ට්‍රි එහෙම නැත්නම් කාබනික රසායනය කියලා කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග හා ඒවායේ ව්‍යුත්පන්න අන්න ඒවල තියෙනවනේ භෞතික ගුණ හා රසායනික ගුණ.
අනේ ඒ ගැන දැන් අපි අධ්‍යයනය කරනවා. අම්මට සිරි මෙන්න භෞතික ගුණ. අන්න රසායනික ගුණ. ඒ ගැන දැන් අපි දුර ඉඳන් අධ්‍යයනය කරනවා. අන්නේ අධ්‍යයනය කරන විෂයට තමයි අපි කියන්නේ මොකද්ද? ඕගනික් කෙමිස්ට්‍රි කියලා. එක විදිහකට කිව්වොත් කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝග හා ඒවායේ ව්‍යුත්පන්න වල භෞතික හා රසායනික ගුණ ගැන අධ්‍යයනය කරන රසායන විද්‍යාවේ අණු කොටසට තමයි අපි කියන්නේ මොකද්ද? ඕගනික් කෙමිස්ට්‍රි. එහෙම නැත්නම් කාබනික රසායනය කියලා කියන්නේ. හරිද? එතකොට මේකටත් අදාළ වර්ක් බුක් එක එහෙම නැත්නම් ටියුට් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒත් එක්කම ලියා ගන්න පුළුවන්. හරිද? පැහැදිලි? රයිට්. එතකොට දැන් මේ මුදුනේ ඉන්න එකෙක් තමයි කවුද? ඒ කියන්නේ මේ කාබන් කියන එක නිකන් ඒ කියන්නේ කාබනික රසායනයේ කාබන් තමයි නිකන් අර ප්‍රධාන නිකන් සුපිරි චරිත නිකන් ශිහාන් මිහිරංග වගේ. හරිද? يعني කාබන් يعني ඕගනික් කෙමිස්ට්‍රි වල ශිහාන් මිහිරංග වගේ ඩයල් එක තමයි කවුද? කවුද? කාබන්. හරිද? ඌ තමයි එතන ඉන්න සුපර්ස්ටාර්. පැහැදිලි? ඇයි එතකොට ඌ සුපර්ස්ටාර් කෙනෙක් වෙලා තියෙන්නේ මේ ඕගනික් කෙමිස්ට්‍රි කියන විෂයේ. එහෙම නැත්නම් කාබනික රසායනික කියන විෂයේ. ඌ සුපර්ස්ටාර් කෙනෙක් උනේ මෙන්න මේ නිසා. හරිද? දැන් කාබන් කියන එකාගේ පරමාණු ක්‍රමාංකය 6යි. නේ ආර්ථවගේ ඌ ඉන්නේ 6 වෙනියට. එතකොට ඌගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ලිව්වොත් එහෙනම් මේකට එන්නේ 1s2 2s2 2p2. හරි? ඒ කියන්නේ මේකෙන් මේ තියෙන්නේ පළමු කවචය නැත්නම් පළමු ශක්ති මට්ටම. මේ තියෙන දෙවන ශක්ති මට්ටම. දෙවන ශක්ති මට්ටමේ ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේනේ. අවසාන ශක්ති මට්ටමට අපි කියනවා මොන ශක්ති මට්ටම කියලාද? නැත්නම් මොන කවචය කියලා අපි කියනවද? සංයුජතා කවචය කියලා කියනවානේ. සංයුජතා කවචය. සංයුජතා කවචේ මුගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒ කියන්නේ අවසාන කවචයේ මුගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? සංයුජතා කවචේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. එතකොට මේ සංයුක්ත කාබන්ගේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා හරිද? ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා දැන් ওই ඉලෙක්ට්‍රෝන 4 මේ විදිහට තියෙනවනේ. උගේ වටේට මේ විදිහට ඉලෙක්ට්‍රෝන 4 තියෙන අවසාන කවචයේ. ඌට පුළුවන් වෙනත් මූලද්‍රව්‍යයක තියෙන ඉලෙක්ට්‍රෝන ඒ සමග හවුලේ තියාගෙන හරිද? බන්ධන හදන්න. ඒතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදන බන්ධනට අපි කියනවා මොනවාද? සහසංයුජ බන්ධන. හරිද? එතකොට කාබන්ට පුළුවන් සහසංයුජ බන්ධන 4ක් හදන්න. හරිද? එතකොට මේ සහසංයුජ බන්ධන හදන එක උට මේ විදිහට කරන්න පුළුවන්. හරිද? උට ඕනනම් කාබන් එක්ක වෙන පරමාණුවක්. ඒ කියන්නේ උදාහරණ හයිඩ්‍රජන්. හරි එහෙම නැත්නම් ක්ලෝරින්. එහෙම නැත්නම් මොන හරි වෙන පරමාණුවක් එක්ක උට බන්ධන හදන්න පුළුවන්. එහෙම නැත්නම් උට කාබන් කාබන් බන්ධන හදන්න පුළුවන්. හරි? කාබන් කාබන් බන්ධන මේ කාබන් බන්ධනයක් තියෙනවා. ඒත් එක වෙන මොන හරි මූලද්‍රව්‍ය හරි වෙනත් කාබන් හරි ඒ වගේ ඒවා හදන්න පුළුවන්. එහෙම නැත්නම් උට කාබන් කාබන් දිත්ත බන්ධන හදන්න පුළුවන්. තේරුණා? කාබන් කාබන් අතර උට දිත්ත බන්ධන හදන්න පුළුවන්. එහෙමත් නැත්නම් උට කාබන් කාබන් අතර ත්‍රිත්ත බන්ධන හදන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ උට අර මහා බන්ධන තොගයක් එක එක જાතිය බන්ධන තොගයක් හදන්න පුළුවන්. හරිද? මෙන්න මේ බන්ධන සෑදීමට තියෙන හැකියාව නිසා හරිද? මේ කාබන්ගේ මෙන්න මේ විදියට බන්ධන සෑදීමට තියෙන හැකියාව නිසා කාබන්ට හදන්න පුළුවන් සංයෝග හෙන තොගයක්. හරිද? ඒ කියන්නේ ඊටාම පොඩි සංයෝග වලින් ඉඳන් හරිද? උන්ගේ ව්‍යුහ හෙන පොඩි. හරිද? CH4 කියන එකාගේ ව්‍යුහය චූටි. CH4 හරිද? ඒක හෙන චූටි. ඇබිත්තක් විතර ඇති. හරිද? අන්න ඒ වගේ චූටි ඒවල ඉඳන් මහා තඩි සංයෝග. ඒ කියන්නේ කාබන් දහස් ගණන් තියෙන එහෙම නැත්නම් ලක්ෂ ගණන් තියෙන සංයෝග දක්වා සංයෝග ශ්‍රේණියක් හදන්න පුළුවන්. මෙන්න මේ කියන කාටද? කාබන්ට. පැහැදිලි? එතකොට ඔන්නෝම සංයෝග බර තොගයක් හදන අතරේ කාබන් කියන එකට එකතු වෙනවා හයිඩ්‍රජන් කියන එක. හරිද? ඒ කියන්නේ ඒ දැයි හැදෙන සංයෝගයේ ඉන්නේ කාබන් හා හයිඩ්‍රජන් කියන දෙක තමයි ඉන්නේ. හරිද?
එතකොට මේ කාබන්ට හයිඩ්‍රජන් එකතු වෙලා හැදුණු මෙන්න මේ කියන සංයෝග જાතිය තියෙන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණයිනේ. අපි ඒකට කියනවා තනි වචනයක් හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන. හරි. එතකොට ඒක තමයි මම අර කිව්වේ මොකද්ද? ආච්චි වගේ කියලා. හරිද? ඒ කියන්නේ ඌ තමයි උඩම ඉන්නේ. හරිද? හයිඩ්‍රෝකාබන. පැහැදිලි? ඊට පස්සේ මෙන්න මේ තියෙන හයිඩ්‍රෝකාබන දැන් මේ මුල ඉන්න කාට එකතු වෙනවා. හරි? ක්ලෝරින්. එහෙම නැත්නම් බ්‍රෝමින්. එහෙම නැත්නම් අයඩින්. මොකද්ද මේ පොදුවේ අපි කියන්නේ මොකද්ද? 17 වෙනි කාණ්ඩයේ තියෙන හැලජන. හරිද? හැලජන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අපි ඔක නිකන් පෙන්නන්නේ X කියලා. හරිද? හැලජන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මේක ඇවිල්ලා Br වෙන්න පුළුවන්, Cl වෙන්න පුළුවන්, I වෙන්න පුළුවන්, ෆ්ලෝරින් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේක ඇවිල්ලා සෙට් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් මේකේ තියෙන කාබන් හා හයිඩ්‍රජන් තියෙන සංයෝගයක් තියෙනවා. එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබනයක් තියෙනවා. ඒකට අලුතෙන් එකතු වෙලා තියෙනවා කවුද? හැලජනයකුත්. හරිද? එතකොට අපි මේකට කියනවා මොකද්ද? හැලජනීකృత හයිඩ්‍රෝකාබන එහෙම නැත්නම් හැලජනීකృత කාබනික සංයෝග කියලා කියනවා. හරිද? එතකොට සමහර වෙලාවට ඕකට එකතු වෙන්නේ හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග වලට එකතු වෙනවා ඔක්සිජන්. හරිද? එතකොට ඒකේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. හරිද? අපි ඒකට කියනවා මොකද්ද? ඔක්සිජනීකృత ඔක්සිජන් එකතු වෙච්ච හයිඩ්‍රෝකාබන. එහෙම නැත්නම් ඔක්සිජනීකృత කාබනික සංයෝග. හරි. ඊට පස්සේ ඕකට එකතු වෙන්න පුළුවන් නයිට්‍රජන්. හරිද? නයිට්‍රජන්. නයිට්‍රජන් එකතු වෙනවා කාබන් හා හයිඩ්‍රජන් අඩංගු සංයෝගයකට. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබනයට දැන් නයිට්‍රජන් එකතු වෙලා. දැන් එහෙනම් අපි ඒකට කියන්නේ මොකද්ද? නයිට්‍රජනීකృత හයිඩ්‍රෝකාබන. හරිද? නයිට්‍රජනීකృత හයිඩ්‍රෝකාබන. පැහැදිලි? එතකොට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නයිට්‍රජනීකృత කාබනික සංයෝග කියලා කියන්න පුළුවන්. හරි. එතකොට අපි ඉස්සරහට කතා කරන්න යන්නේ මෙන්න මේ මුදුනේ ඉන්න හයිඩ්‍රෝකාබන වල භෞතික ගුණ හා රසායනික ගුණ. ඊට පස්සේ අපි කතා කරන්නේ ඊළඟ පාඩම් වලදී හැලජනීකృత හයිඩ්‍රෝකාබන වල භෞතික ගුණ රසායනික ගුණ, ඊට පස්සේ ඔක්සිජනීකృత වල භෞතික ගුණ රසායනික ගුණ සහ අවසානයේ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබන වල භෞතික ගුණ හා රසායනික ගුණ කියන ඒවා. හරි.